ඉතින් යාළුවනේ අද අපි බලමු කොහොමද InShot app එක ලේසියෙන්ම hack කරගන්නේ කියලා. hack කරලා අපිට දීලා තියෙන pro features ටික කොහොමද අපි නොමිලේම unlock කරගන්නේ කියලා. ඉතින් අද අපි බලමු. එහෙනම් යාළුවනේ ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔරිජිනල් InShot එක අපිට බලාගෙන පුළුවන් ගොඩක් කීපෙට අපිට pro version එක තමයි use කරන්න පුළුවන් ඉන්නේ. ඉතින් යාළුවනේ මේ InShot එකේ අපිට ඔක්කොම නොමිලේම පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඒක තමයි මේකේ තියෙන එක benefit එක. ඉතින් යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් හැම එකම free තමයි තියෙන්නේ මෙතන. ඔරිජිනල් එකේ අන්තිමට pro version වල විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපිට මේකේ බලා ගන්න පුළුවන් free එකෙත් ඒක ටික අපි use කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි filters වලට ගියාම ඒත් අපිට ඔරිජිනල් එකේ තියෙන pro විදියට තියෙන ඔක්කොම අපිට මේකේ use කරගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඕන එක free තමයි use කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලගේ editing වලටත් මේ app එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද නැත්නම් ඔයාලට ඔරිජිනල් InShot එකට ගාණක් දීලා තමයි මේ effect වගේ දේවල් use කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒ විතරක් නෙමෙයි මේක අපිට බලා ගන්න පුළුවන් තවත් එක features එකක් තියෙනවා. මේකේ මෙතන මෙන්න මෙහෙම watermark එක වදින්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔරිජිනල් එකේ එහෙම watermark එක වදිනවා ඔයාලා දන්න වැඩි. ඉතින් යාළුවනේ මේකේ එහෙම watermark එක වදින්නේ නැහැ. ඉතින් යාළුවනේ ඒ විතරක් නෙමෙයි animation වලට ගියහම අපිට බලා ගන්න පුළුවන් ඒත් ගොඩ ඔක්කොම වගේ අපිට free තමයි use කරන්න පුළුවන්. ඔරිජිනල් එකේ තියෙන pro version ඔක්කොම අපිට මේකේ free use කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අනිත් එක තමයි transition. මම මෙතන දැන් මේකේ split කරනවා. මේ වීඩියෝ ක්ලිප් එක මෙතන ස්ප්ලිට් කරලා මම දැන් transition වලට යනවා. ඉතින් යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් හැම transition එකම අපිට free use කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තියෙන මම දැන් මෙතනදී use කරන පොඩි transition එක. ඉතින් යාළුවනේ මේ transition එක අපිට ඔරිජිනල් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ pro එකක් විදියට. ඉතින් යාළුවනේ මේක අපිට බලා ගන්න පුළුවන් free තමයි use කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ benefit අපිට මේ InShot mod එකෙන් අපිට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ InShot mod එක කරගන්න මම කරන්න තියෙන පොඩි වැඩයි මම කලින් කිව්වා වගේ ගිහිල්ලා තියෙන description එකේ හරි comment section එකේ තියෙන link එකේ මගේ WhatsApp channel එකට add වෙන්න. ඒ කියන්නේ ඒකෙන් ඔයාලට මගේ channel එකේ සිදුවන අලුත් දේවල් සහ මේ වගේ mod APKs මම ඒකට තමයි upload කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා ගිහින් ඒකට join වෙන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ ඉවර වෙනකම් බලුවා නම් channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා ඔයාලා ස්පානින් comment කරන් යන්න කියලා මම ඉල්ලනවා. හරි යාළුවනේ ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්.